බුදුරජාණන් වහන්සේගේ උදාහරණයක් තමයි කොණ්ඩඤ්ඤ අවබෝධ කළ අඤ්ඤාවත අඤ්ඤාති වතබෝ කොණ්ඩඤ්ඤ එතකොට මේ මොකද්ද දැන් අවබෝධ කළා කියන එක ආයේ අපිට වචනෙට දාලා පෙන්නනවනේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට සබ්බත්තං කියන්නේ සියල්ලනේ. සියල්ල නිරෝධ ධම්ම කියලා දැක්මක්. සියල්ල නිරෝධ ධම්ම කියලා දැක්මක්. දැන් ඕකම නෙමෙයිද නිරෝධ ධම්ම කියලා දැක්මට නේද මේ හම්බ වෙන ඔක්කොම මැජික් කියන සමුදය වෙන ඔක්කොම නිරෝධයි කියලා. දැන් නිරෝධ ධම්ම නම් මේක වෙන්නේ කොහොමද මේ විය නොහැක්කක් වෙනවා කියන අර මැජික් එකක් කියලා පේන්න ගන්නව නේද? තාම මැජික් එක කරන හැටි නෙමෙයි. මැජික් ෂෝ එකක් බලනවා කියන එකවත් දැනගන්න ඕනේ. තේරෙනවද? රවුහන්ද කිව්වා වගේ අපිට දැන් පොඩි කාලේ මේ මැජික්වත් තාම දන්නේ නැහැ නේ මේ කොහොම කරනවද කියලා. හැබැයි අපි දන්නවනේ මැජික් එක මැජික් කියලා. ඔන්න ඔය දැන් මැජික් එක මැජික් කියලා දැක්ම. හැබැයි මැජික් එක කරන හැටි අහුවෙලා නැහැ. ඔන්න ඔය දැක්ම තමයි සබ්බන්තං නිරෝධ ධම්මං කියන නුවණක් වෙනවා. හැබැයි නිරෝධ වෙන හැටි තාම හම්බ වෙලා නැහැ. ඇයි නිරෝධයි කියන්නේ කියලා හම්බ වෙලා නැහැ. දැන් එයා පරීක්ෂණය කරන්න සුදුසුයි. තේරුණාද? දැන් එයාගේ ආශ්‍රව දුරු වෙලා නැහැ. ආශ්‍රව දුරු කරන්න හැකියාව ලැබිලා. හැකියාව තමයි ඔය දැක්ම. ඒකයි මේ දන්න දකින කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කියන්නේ. මැජික් එකක්වත් කියලා දන්නේ නැත්නම් මේ හොයන්නවත් පෙළඹෙනවනේ. මැජික් එකක් බව දැනගෙන. අන්න හරි. මැජික් එක මැජික් එකක් බව දැනගෙන. තාම මැජික් එක වෙන්නේ කොහොමද කියන කතාව දන්නේ නැහැ. ඒ කියන්නේ විය නොහැක්කක් වෙනවා. තේරුණාද? ඒක දැක්මක්. ඒක ප්‍රඥාවක්. හරි. ඒක මේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. ඒ ආයතන වලින් පෙන්වන්නේ මේක ඇත්ත කියලානේ. විය නොහැක්ක නෙමෙයි මේ විය තියෙන දේ කියලා නේ පෙන්වන්නේ. නුවණට තමයි පේන්නේ එහෙම පෙන්වීම විය නොහැක්කක්. හරි. කොහොමද එහෙම වෙන්නේ කියලා ඔන්න දැන් සත්‍ය හොයන කෙනාට සත්‍යවාදී කෙනා නිකන් ඉන්නේ. එයා හොයනවා. මොකද දැන් එකක් කරලා කොහොම හරි හොයා ගන්න ඕන. මෙයා කොහොමද මේක කළේ? ඒ හොයන්න නම් මේක විය නොහැක්කක් කියන නුවණ තියෙන්නත් ඕන. මේක මැජික් එකක් කියන නුවණ තියෙන්නත් ඕන. හරි. ඒක එන්නේ අපිට බුදුහාමුදුරුවන්ගෙන්. ඒකයි ඒකැල්ල අපි ශ්‍රද්ධාවෙන් හරි පිළිගෙන හොයන එක අපි කරන්න ඕන. එහෙම උනේ කොහොමද? කියන විමසීම. ඔය හොයන වැඩපිළිවෙල නෑනේ. වැඩපිළිවෙල වෙනම මේකයි වැඩපිළිවෙල කියලා එහෙම දෙන්න බෑ. ඒ මට්ටමේදී වැඩපිළිවෙලක් දෙන්න බෑ. මොකද තමන්ගේ ඉන්න මුලාවේ හැටියටනේ වැඩපිළිවෙලයි. ඒක එක එක්කෙනාගේ වෙනස්. එයාගේ දැන් ඔකෙන් හැබැයි නුවණක් එනවා. කියන්නේ අපිට ඕනම ගෝචරත්වයක් තියෙනවා නම් ඒක ගැන හොයන්න ඕන. මොකද ඒක මැජික් එකක් කියලා ඇහෙනවනේ. දැන් දේශකයන් වහන්සේලා එන්නනවනේ එක විදියට ඒක මෙහෙමයි උනේ මේවා දැන් මම කිව්වේ දැන් කවුවක් වෙනනකොට කිව්වා ඕක දැන් මෙහෙමයි විද්‍යාමාන වෙනවා මිස තරමක් නැහැ. හරිද? වේගය නිසා එමුණා. අන්න එහෙම කියලා අර මේක මෙහෙමයි. මෙතන දැන් මෙතන හතර මහ භූත තියෙනවා. ඔව්. ඒකට සුද්ධාස්තක දෙයක් තමයි තියෙන්නේ. ඔව්. ඉතින් එහෙම කියලා පෙන්වන ඇරෙන්න ඒ පෙන්වීම ඒක තමයි මේ කියන්නේ. ඒ පෙන්වීම ලෝකෙට අයිති කතාවක් නිසා ඊතර වෙන ක්‍රමේ නෙවෙයි. ඒ වැරද්ද තමයි මම මේ පෙන්වන්නේ. ඒ පෙන්වීම තමයි තියෙන්නේ ලෝකෙට. අර ඇති දේ නැති කරලා නැති දේ ඇති කරනවා. මේ පැත්තට. ඔව්. දැන් අපි නැති වුණ හැටි අර ඒකත් තව දෙයක් කරගන්නවා. ඒ කියන්නේ හේතුවක් පිරිසිඳ දැකලා. සමුදය ප්‍රහාණය නෙවෙයි. සමුදයක් ලැබිලා. ඒ දේශකවල තියෙන්නේ ඒක. ඒක ඒගොල්ලන්ට අහු වෙන්නේ නැහැ.
ඒගොල්ලෝ හිතන්නේ ඔන්න මං දැන් හේතුක හොයාගත්ත වැඩේ හරි කියලා. බුදුහාමුදුරුවෝගේ හේතුඵල කියලාත් ගලපනවා. දැන් අර හේතුකානේ සම්දේව රාමගාන්ගේ ඒ පොත්වල අභිධර්මයේ තියෙනවනේ. දැන් අභිධර්මයට අනුව බලුවම ඒකවත් එහෙම මේ හේතු ටිකක් තියෙනවා. ඒක තමයි. ඔය ලෝකේ විග්‍රහයක් නේ කරන්නේ. විග්‍රහයක් තමයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලෝකේ විග්‍රහයක් නෙවෙයි. ලෝකය කතාව එන්නේ මුලාවක් මත. ලෝකයේ කතාවක් අරවෙන් ගෙනත් තියෙන එතෙන්ට එනකම් මේ පෙන්නන්න බැරි එකක් නේ තමන් අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්න බැරි අයටත් මේකේ මොකක් හරි වැඩ පිළිවිලක් දෙන්න ඕනනේ. ඒගොල්ලෝ මේ දහම ඇහෙන ගානට ගන්න. අන්න ඒ ටික තමයි ඔය තියෙන්නේ. එතකොට ඒවයින් අපි හිතන විදිහ වැඩෙනවා. ඒක එක උපමාදිදී කියන්නේ ඒවයින් විමසන්න. කොහොමද මෙහෙම වෙන්නේ? හරි. ඒකට ඉතින් අර දැන් අපිට දැන් මේ හැම දෙයක්ම පංච උපාදානස්කන්ධයක් නේ. ඇහෙනවා, පේනවා, දැනෙනවා කියන එක සියල්ලක්ම පංච උපාදානස්කන්ධයක් වශයෙන් සලකන්නේ. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා අදහස් කළේ? ඒ කියන්නේ දැන් ඇහෙන එකත් පංච උපාදානස්කන්ධය. වේන එකත් දැන් ප්‍රවෘත්ති දැන්. ඇයි ඒකට පංච උපාදානස්කන්ධයක් කිව්වේ? මොකද්ද ඒකේ අදහස මොකක්ද? ඒක පංච උපාදානස්කන්ධනේ අපි දැන් කෙලවරකනේ අපි දැන් විඥානය කිව්වේ. අපේ ඉස්ලාම් රූපය ඇවිල්ලා පෙන පිටක් වගේ කියලා කිව්වනේ. හරිද? ඒකනේ කොටස් කරලා පෙන්නේ. දැන් එක රූපයක් පේනකොට ඒ රූපේනේ අර කොටස් කරලා පෙන්න ඔය මේ සතර මහා ධාතු විහරණය. ඒකනේ මේ මම කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. දැන් මේ පේන එක ඒක පංච උපාදානස්කන්ධයක්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික. ඒ කියන්නේ පෙනුන දේ පංච උපාදානස්කන්ධය. දැන් මේ පුටුව කියලා පෙනුණා ඕක පංච උපාදානස්කන්ධය. දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ රූපේ පෙන පිටක් වේදනා පෙන පිටුකම රූපං වේදනා රූපම සංඥා මලේ රූපම සංඥා සංකාර කද රූපම මායි පංච විඥානං කියලා කිව්වා. ඒක අපි විඥානයේ ප්‍රතිදේශ විඥානයේ කියපුවානේ අපිට මේ මායාවක් කියලා කිව්වේ. අතරින්ම දෙන්න පේනවනේ දැන් පේන රූපෙම පෙන පිටක් කියලා කියනවා. එතකොට අපි එතනතර මේ කොටස් පහ වෙන වෙන එනවා නෙමෙයිනේ. දැන් මේ ෆෝන් එක අපිද කියලා ෆෝන් එක කියනකොටම ෆෝන් එක කිව්වත් මම කියන්නේ සක්කාය දිට්ඨිය කිව්වත් පංච උපාදානස්කන්ධයක් කිව්වත් හරි සිතක් කිව්වා. ඕක එකක්. මම අහන්න හදන්නේ ඒ ප්‍රශ්නේ. ඔව්. මම වහල්ද කියන්නේ ඒක. ඔව්. හැබැයි ඕක ප්‍රශ්න කරන්න ඕනේ. ඔව්. දැන් ෆෝන් එක කිව්වොත් පංච උපාදානස්කන්ධය කිව්වොත් ඔය එකක් වගේනේ අපිට පේන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධය කියලා යෙදුවේ මොකකටද? සක්කාය. ඔව්. මං කියවනේ සක්කාය කියලා. පොඩ්ඩක් ඉන්නකො. සක්කාය කියන මොකද්ද මේ සක්කාය? ඒ කාලේ මිනිස්සු කතා කරපු දෙයක් පංච උපාදානස්කන්ධය කියන එක ඔය කියපු විදිහ. හැබැයි බුදු කෙනෙක් විතරයි පංච උපාදානස්කන්ධය ගැන සක්කාය කියලා පෙන්නන්නේ. සක්කායටයි පංච උපාදානස්කන්ධය. සක්කාය කියන්නේ මොකද්ද? ඒ කාලේ දැන් අපිට සක්කාය අමුතුයි. සක්කාය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. සුඛීය බව. තමා බව. තමා බව. මමත්වය. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නේ මට හම්බ වුණ දේවල් පංච උපාදානස්කන්ධය කියලා නෙමෙයි. මමත්වයයි පංච උපාදානස්කන්ධය. සක්කායයි ඒක අර මෙහෙම කිව්වොත් සාමාන්‍යයෙන් දැන් අපි දැන් රූපය දකිනකොට ඔව් රූපේ මම වෙනවා. නෑ රූපය මම වෙන්න බෑනේ. රූපය අරහිනේ තියෙන්නේ. මටනේ රූපය හම්බ වෙලා තියෙන්නේ. මම රූපේ දැක්කා. දැන් මෙහෙම ගන්නකො දැන් ෆෝන් එකම ගමුකෝ. ෆෝන් එක මමද මගේ ෆෝන් එකද? මගේ ෆෝන් එක. මම නෙවෙයි. නෑ දැන් අපි දැන් මගේ නිසානේ මගේ කියන්නේ. නෑ අතන තියෙන දැන් රූපයක් අපේ මගේ කියන්නේ නෑනේ. හරි. එතකොට මට හම්බ වුණානේ ඒක. මම දැනගත්තානේ. අතන තියනවා කියලා මට හම්බ වුණානේ. දැනීමක් තියෙනවා. හරි. ඒක තමයි. දැන් ඒ පෙනීම හම්බ වුණා මට. ඔව්. ඒක කියතේ. ඔව්. ඒකට පෙනීම නෙවෙයි මම. පෙනීම කියන්නේ ඔව්. පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. නෑ ආයේ ඒකටනේ අපි පංච උපාදානස්කන්ධ කියන්නේ. ඕක නෑ. දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ මෙහෙම ගන්නකො. සක්කාය කියන්නේ සොකීය බව කියලා ගන්නකො. තමා බව.
එතකොට තමා බව තිබුණොත් නේද තමාට මොනවා හරි කතාවක් තියෙන්නේ. මම හිටියොත් නේද මට නැත්තම් මගේ කියන කතාව එන්න මම කියන යෙදීමක් තියෙන්න ඕන නේද? දැන් මට තමත්වේ මම කරගත්ත එකක් අන්න හරි. දැන් මට හම්බ වුණා. මට ඇහුණා. හරි? මට පෙනුණා. දැන් ඒකේ පෙනුන දේ නෙමෙයි මම කියන්නේ. ඒ මට හම්බ වුණ දේ. ඒ කියන්නේ සක්කාය නෙමෙයි සක්කායට ලැබුණ දේ. සකීයත්වයයි සකීයත්වයට ලැබෙන දේයි තියෙනවානේ. සකීයත්වයේ දැනගන්න ටික. දැන් මම දැනගත්තු ටික තමයි ඔය මට හරි මගේ හරි කියන්න පුළුවන්. ඒ අනිත් පැත්තත් කියන්න පුළුවන්. මගේ නෙවෙයි හරි මට නෙවෙයි හරි කියලාත් කියන්නේ ඒ සක්කාය නෙවෙයි. ඔන්න තමයි මේ දැන් අන්‍යාය සක්කාය මේ පංච උපාදානස්කන්ධය කියන එක ඒ කාලේ සාමාන්‍ය දෙයක්. කෙනෙක් කතා කරපු භාෂාව. හරි? රූපය අල්ලගන්න එක රූප උපාදානයි කියලා ඒගොල්ලෝ කිව්වා. බුදුහාමුදුරුවෝ උතන වෙනස් පැත්තක් පෙන්වුවා. ඒ තමා බව තමයි පංච උපාදානස්කන්ධය. සක්කාය තමයි පංච උපාදානස්කන්ධය. ඒක අන්නේ තීර්ථකයෝ පෙන්වුවේ නැහැ. ඒගොල්ලෝ පංච උපාදානස්කන්ධේ වචන ටික දැනගෙන හිටියා. මේකේ මනෝ දැන්නේ. සක්කාය කියන එකක් දැනගෙන හිටියා. පංච උපාදානස්කන්ධය කියන ටිකක් දැනගෙන හිටියා. හැබැයි ওই දෙක මේ එකක් කියන එක දැනගෙන හිටියේ නෑ. ඒකයි මේක දැන් බාහිරේ නෙමෙයි හොයන්නේ තමාදිහාවට හැරෙන්න කියන්නේ. තමා තුලින් ලෝකේ දකින්න. දැන් බද්දවග්ගිය කුමාරයන්ට කිව්වේ අනුන් ගැන හොයන එකද තමා ගැන හොයන එකද? තමන් ගැන හොයන එකද? කියලා අර හොයන බබයක් පමණ ශරීරයෙන් ලෝකෙ දකින්න කියලා. ඔව් එහෙම කියනවා. දැන් ඒ කියද්දිත් අපි අර මොකක් හරි දෙයක් ඒ කියන්නේ අපේ මතයට ගලපලමනේ ගන්න. දැන් උන්නෝක පොඩ්ඩක් අයින් වෙන්න ඕන. තමයි ඉස්සෙල්ලාම කිව්වේ. අපේ මතය කියන්නේ ලෝකේ තියෙන දේවල්. අපි දන්න දේවල්. අපි දන්න දේවල් ගාවන්න බෑ බුදුහාමුදුරුවෝ කියන එකට. බුදුහාමුදුරුවෝ අර පැත්තේ ඉඳන්නේ සත්‍යයේ ඉඳන්නේ කියන්නේ. අපි ඕක බලන්නේ ලෝකෙ පැත්තේ ඉඳන්. ඒකට අපි දන්න දෙයට අරක ගලපන එක තමයි අපි කරන්නේ. ලෝකෙ පැත්තට ආයෙ හදනවා. ඒ කියන්නේ අපේ අත්දැකීම් ටිකට අර වචන ටික අරන් සම්බන්ධ කරනවා. අනිත්‍ය එහෙන් ගන්නවා මෙහෙ තියෙන එකකට අනිත්‍ය ගැට ගන්නවා. අපි දන්න අනිත්‍යට අර වචනේ ගන්නවා. බුදුහාමුදුරන්ගේ වචනේ ගන්නවා අපේ අදහසට ගලපනවා. ඕක තමයි අපි කරලා තියෙන්නේ. ඕක කරන තාක්කල් දහම ඇහෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක තමයි චංකි සූත්‍රයේ පෙන්වන්නේ. ඔන්න ඔය ගැට ගන්න විදිහ තමයි අර සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක්කන්ති කියලා පහක් පෙන්වන්නේ. ඔය පහේ ඉන්නකම් මාර්ග කෘත්‍යයට එන්න බෑ කියනවා. මොකද අපි කොහොම හරි ගලපගෙන. අර කියපු එක අපි දන්න දෙයකට ගැට ගහලා. හරි? ඒ අන්නතන වැරද්දක් තියෙනවා. මොකද ඕක කරන තාක්කල් මම ඉන්නවනේ. මමත්වයේ පෝෂණය වීමක්. ඒ කියන්නේ මම දහම දැනගෙන. දැන් දහම තියෙන්නේ මම කියන එක ඊතර වෙන්නේ. දැන් මට දහම හම්බ වෙලා. දැනගත්තා කියන මට විතරයි නේද? දැකගත්තා කියන එකේ දැක ගන්න එකට එන්නේ නැහැ. දැක ගන්න එකට එන්නේ. ඔව්. ඒ යන්න බැරි අපි හිතන බලන විදිහ වෙනස් වෙන්නේ නැති. මේ ගලපන හින්දා. ඒක ඔන්න ඔය ගලපීම අයින් වුණ දවසට තමයි දහම ඇහෙන්නේ කියලා පෙන්නනවා. ඒක ගැලපීම කියලා කියන්නේ මාන්නේ කියන එක නැනීමක් වගේ. ඒ වචන දෙන්න පුළුවන්. ඒක බලන්න හොඳම විදිය තමා බව තියෙනවා. සක්කාය. සක්කාය වේදන. ඒ සක්කාය දුරු වෙනවා නෙවෙයි. හැබැයි සක්කාය කියන්නේ නිවන නෙමෙයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නේ. සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නේ. එතකොට මේ සක්කාය කියන එක සාමාන්‍ය කෙනාට පේන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සක්කාය විදිහට දකින්න එක අර උපමාදිදී පෙන්නන්නේ. උඩ යන ඊතලයේ දෙපළු වෙන්න විදින එක.
ඊට වඩා අමාරුයි අස්සලෝමෙන් ඈත තියෙන අස්සලෝමෙට විදින එක. ඊටත් වඩා අමාරුයි ඒක 100කට පළල අස්සලෝමේ. ඒ වගේ එකක් දෙපළු වෙන්න විදින එක කරන්නම බෑනේ. ඊටත් වඩා දුෂ්කරයි කියනවා සක්කාය දකින්න එක. සක්කාය විදිහට දකින්න එක. අර අස්සලෝමෙන් අස්සලෝවිට විදින එක ලේසි කියනවා බුදුහාමුදුරුවෝ කියන්නේ. මේක දකින්න එක ඊටත් වඩා සියුම්, ඊටත් වඩා දුෂ්කරයි කියනවා. හරි. ඒ කියන්නේ අපි මොන විදිහකට දහම තේරුම් ගත්තත් එයා හැංගිලා ඉන්නවා. ඒ තමා බව හැංගෙනවා. අපිට තේින්නේ නැහැ ඕක වැටුනේ කාටද කියලා. කියන්නේ දහම. දහම හම්බුනේ කාටද ඇහුවොත් ඔන්න හිර වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්න කිරීම එන්න ඕන. ඒ තමන්ගේ අඩුව ඒක තමන්ටම පේන්නේ නැහැ. ඒක අර බාහිරින් කවුරු හරි පෙන්නලා දෙන්න ඕන. ඒකයි කල්යාණ මිත්‍රයා ඕන කියන්නේ. මේ මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියන්නේ. අපිට අනිත් ඔක්කොම හොයන්න පුළුවන් තමා හොයන්න බෑ. ඒක මාව මට හම්බ වෙන්නේ කොහොමද? මේ හම්බුනේ කාටද කියලා ප්‍රශ්නේ එනවනේ. මාව හම්බ වුණා නම් ආපහු තව මම කෙනෙක් ඉන්නවනේ. එයා දිහා බලන්න. ඒ හින්දා ඒක වෙන්නේ නැහැ. ඒක කල්යාණ මිත්‍රයා මතම තමයි ඒ ටික වෙන්නේ. ඒක තව විදිහකට තමයි මම පෙන්නේ අර අපේ අදහස් ගාවන්න බෑ. අපි දැනට දන්න ඒවට ගලපන්න බෑ මේක. තනවා පංච උපාදානස්කන්ධේ දකිනවා කියලා. හැබැයි දැකලා තියෙන්නේ මේ සුඛියත්වේ නෙවෙයි. සුඛියත්වයට ලැබුණ දේවල්. ඒ කියන්නේ මාව ගැන හොයන්න යන්නේ. මට ලැබුණ දේවල් තමයි හොයලා තියෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ තමා ගැන හොයන්නනේ. අපි හොයන්නේ දැන් මම කවුද ඇහුවම මගේ කාර් එක ගැන කියනවා. මගේ ගෙදර ගැන කියනවා. අපි මම කවුද කියලා ඔකට කියන්නේ. අර පොඩි කාලේ ඉඳන් මගේ අම්මා තාත්තා මේගොල්ලෝ. නේද? මගේ ගම මේක. මම ගැන කියලා නැහැ නේ බලනකොට. මගේ දේවල්. ඒ ඔය වැරද්ද අපි දිගටම කරනවා. තාමත් මාව හොයන්න කිව්වම මගේ දේවල් ගැන තමයි මේ කියන්නේ. මගේ යාළුවෝ නේද? මාව කියන එක හැංගෙනවා. ඒක එයාව අල්ලන්න අමාරුයි. දැන් මට සද්දේ ඇහෙනවා. සද්දේ ඇහුවේ කවුද ඇහුවොත් ඒක පේන්නේ නැහැ. ඇහෙන්න කවුරු හරි ඉන්නවනේ. අපි සද්ද ගැන ඔක්කොම විස්තර ටික කියනවා. ඒ සද්ද ඇති වෙනව නැති වෙනවා නේ. අයි දැන් ඇති උනේ හේතු වලින් හටගත්තේ නේද? ඕකට නෙමෙයි ඉස්සර පිටිගල ගුණරත්න හාමුදුරුවෝ හොඳ උපමාවක් කියනවා. අන්න දැන් අඹ කඩන්න ඕන. අඹ ටිකක් උඩ තියෙන්නේ. නිකන් ගිහින් කඩන්න බෑ උඩ පනින්න වෙනවා. උඩ පැන්නත් කොහොම හරි කඩා ගන්න පුළුවන් කියලා හිතමුකෝ. වැඩේ තියෙන්නේ දැන් අපි උඩ පනින්න ඕන කියලා දන්නවා. හැබැයි මෙතන ඉඳන් උඩ පනිනවා. ගහලා යන්නේ. ඒ කියන්නේ මොනවද කරනවා? කරන්න ඕන තැන නෙමෙයි කරන්නේ. දැන් අපි සක්කාය ගැන හොයන්න පටන් ගන්නවා. හොයන්නේ සක්කායට ලැබුණ දේවල්. ඉතින් අර හැංගිලා. ඒක තමයි මේක දකින්න එක අර අස්සලෝවිට විදින එක ලේසි මෙයා දකින්නට වඩා කියනවා. දැන් අපි කොච්චර බලන්න හැදුවත් කොහෙන් හරි වෙන පැත්තකට පනිනවා. අපිට හොයන්න වෙන එකක් දීලා. අන්තිමට මොනවා හරි හොයාගත්තේ කවුද කියන එක හැංගිලා. සියුම්ව දකිනවා සියුම් එච්චර සියුම්. නුවණින් දකිනවා ප්‍රඥාවෙන් දකිනවා වගේ කියන්නේ ඒවට. ඔව් දැක්කේ කවුද ඇහුවාම ඒක ප්‍රඥාවටනේ පෙන්නුනේ මට නෙමෙයි. අර අපිවම රවට්ට ගන්නවා. ඒකයි අර අවංක නෑ සත්‍යවාදී නෑ කියන්නේ ඔන්න ඕක. ඒක අපිටම තේරෙන්නේ නෑ. අපිටම රැවටිලා. ඔව්. දැන් ඔන්න ක්‍රියාවලියක් තියෙන්නේ මම නෑනේ. දැන් මං අහුවේ ක්‍රියාවලිය හම්බුනේ කාටද? මම නෑ කියන්නේ. හොඳට හිතුවොත් හිර වෙනවා. ඒකයි සත්‍යවාදී නම් අවංක නම් ප්‍රශ්නේ මග අරින්න බෑ.
නේද? හේතුඵල ක්‍රියාවලියක් තියෙනවා. මේ හුළඟක් හමනවා මම නෑනේ. ගඟක් ගලනවා මම නෑ. ඕක මේ ලෝකේ දාර්ශනිකයෝ කිව්වට බුදු කෙනෙක් පෙන්වන්නේ ඊට වඩා වෙනස් පැත්තක්. ඊතර වෙන පැත්තක්. දෙයක් ලැබෙන පැත්තක් නෙවෙයි. ශුන්‍යතාවයට යන්නේ. ඒක තමයි ශුන්‍යතාවයේ කතා කරන්න බැරි වෙනවා. දැන් අපිට ශුන්‍යතාවය ගැනත් කතා කරන්න පුළුවන්. මෙහෙම හිස් කියන්නේ. මෙහෙම හිස් බවනේ ඔය එකක්වත් නැති බවනේ. මොකක් හරි විදිහට. ඉතින් එහෙම ලැබෙනවා නම් ඒක ශුන්‍යතාවය කියන්නේ කොහොමද? නෑ. ඒක තමයි. එතකොට ඔන්න ඔතන අල්ලන්න හොඳ තැන. ලැබීමක් වුණා නම් මොනවා හරි දැනගත්තා නම් ඒ බුදුදහම නෙවෙයි. බුදුදහම නෙවෙයි. ඒක වටිනවා මේ දැන් අර දහම් පොයින්ට් තියෙනවනේ කීකව දීපෝ දැන් ඔය අර තියෙන කීටන්නෙත් නෑ වෑයම් කරන්නෙත් නෑ කියන. දැන් ඔබ හසට ඒක තේරෙනවා නේද? ඒ වගේ බුදුහාමුදුරුවෝ කියපු වචන ටික තියෙනවා. ඒ වචන ටික එක තැනකට දෙනවනේ ඒකත් ලොකු දෙයක්. ඔව් ඒව දෙනවා. අර හැබැයි දැන් ඕක ප්‍රායෝගික වෙන්නේ නෑ ප්‍රායෝගික මොකක් හරි ලැබෙනවනේ දැනගන්නවනේ. ප්‍රායෝගික පැත්ත කල්යනා මිත්‍රයෙක්ගෙන්ම තමයි ගන්න. එන්න ඕන. අවබෝධ කරගන්න. ඔව්. නැත්තම් මන් දහම දැනගත්තා. දැක්ම එන්නේ මේක. ඔව්. ඒකට කල්යාණ මිත්‍රයා ඕනමයි. නැත්තම් අර කොහේ හරි ගිහින් හිර වෙනවා. ඔන්න මන් දැන් හරි දහම අවබෝධ කළා. ඒක නාඩුක පෙන්නන්න ආයි දන්න කෙනෙක් ඕනේ. හැබැයි ඒ වෙනකොට දෘෂ්ටිගත වෙලා නම් කරන්න දෙයක්ුත් නැහැ. මට කියා දෙන්න මෙයා කවුද කියන ගානට එනවනේ. මෙයා ඔය කිව්වට ඕව අත්දැකලා නැහෙනි මං අත්දැකපු ඒවා. මන් දන්න තරම් මෙයා දන්නේ නැහෙනි කියපු ගව අර ඉදමේව සත්‍යං වලට යනවා. මේකමයි ඇත්ත. ඊට පස්සේ දහම ඇහෙන්නෙම නැහැ. තමන්ම වහගන්නවා දහමේ ප්‍රයෝජනෙ ගන්න තියෙන හැකියාව. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං කියලා කියන්නේ. මෝඩයාගේ වැඩක් ඒක. මේකමයි ඇත්ත. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක කියලා අහු වෙන වෙලාවක් තියෙනවානේ. ඔතෙන්දී තමයි කල්යාණ මිත්‍රයා ඕන වෙන්නේ. ඉදමේව සත්‍යං මේකමයි ඇත්ත. මෝගමඤ්ඤං. ඔක මෝඩ කල්පනාව මෝඩ මඤ්ඤණාව. ඒක එන්නේ වැඩේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ නාමයෙන් එන්නේ. දහම මට තේරුණා. අර සාති භික්ෂුව එහෙම කියන්නේ. බුදුහාමුදුරෝ කියන එක මට තේරුණේ මෙහෙමයි. කාටවත් කඩන්න බෑනේ දැන්. බුදුහාමුදුරෝම කියනවා මං එහෙම කියලා නැහැ කියලා ඒත් පිළිගන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ත්‍රිපිටකයේ තියෙනවා බුදුහාමුදුරුවෝ දැන් ඒකයි බුදුහාමුදුරුවෝ හිටියනේ. සාති භික්ෂුව ගෙන්නලා කියනවා මං ඔහොම කියලා තියනවද? අනිත් අයගෙනුත් අහනවා. ඊගඟ මං ඔහොම කොහේ හරි කියලා තියනවද කියලා. රහතන් වහන්සේ මේ පිරිනිවන් පෑවට පස්සේ ආයේ නැහැ කියන එක කියලා තිබ්බා. ඒ යමක භික්ෂුව. යමක රහතන් වහන්සේ මරුණයින් පස්සේ යෙදෙන්නේ නහෝති. ක්ෂීනාසෝ නහෝති පරම් මරණාති. අපි බෞද්ධයෝ ඔක්කොම ඉන්නේ උතනනේ. ඔව්. දැන් ඒ බුදුහාමුදුරුවෝ රහත් වුණාට පස්සේ මරුණයින් පස්සේ නැහැ කියන තැන. ඔතනනේ ඉන්නේ. නැහැ කියන එක දානවා ඒ නැති කතාව නෙමෙයි මේ කියලා. උපමා කරලා තියෙනවා. දැල්ලපිට ගිහින් අන්න හරි. දැන් කතාවක් නැහැ. හැබැයි කතාව නැති වෙන්නේ කවද්ද? මරුණයින් පස්සේ. දැන් ඔතන ගැලපෙන්නේ නැති තැන තමයි බුදුහාමුදුරුවෝ කියන පිරිනිවීම පිණිස දහම් දේශනා කරනවා කියලා. තථාගතයෝ පිරිනිවීම පිණිස දහම් දේශනා කරනවා. මම හිතන්නේ චූල සත්‍යක හරි මහා සත්‍යක හරි සූත්‍රෙ තියෙනවා. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝ සෝ භගවා පිරිනිවිලා භාග්‍යවතුන් වහන්සේ පරිනිබ්බානාය පිරිනිවීම පිණිස ධම්මං දේසේති. අනිත් අයට ධම්ම දේශනා කරනවා. නැත්තම් දේශනා කරන්න බෑ නේද? තමන් නිවිලා ඉන්න බෑ නිකන්. තමන් නිවිලා ඉන්න බෑ. අපි කියනවා බුදුහාමුදුරුවෝ පිරිනිවෙන්නේ අර මරුණයින් පස්සේ. අපි එතන තමයි ගන්න. අපි ඒක අර යමක හාමුදුරුවන්ගේ දෘෂ්ටිය. ඒක පාපී අකුසල දෘෂ්ටියක් කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ කියලා. යමක සූත්‍රය දැන් ඔන්න ඕවා කියවනකොට තමයි අපි ඉන්න මෝඩකම් අහුවෙන්නේ. නිවන ගැන හිතාගෙන ඉන්නේ.
ඉතින් ඕවා තර්කයෙන් අල්ලන්න අමාරුයි. මේ දැක්ම આવුත් විතරයි ඒවට උත්තර එන්නේ. නිවනත් අවස්ථා තුනක් දෙක කොහෙද කියනවනේ අර මේ කෙලෙස් පරිනිර්වාණයයි ස්කන්ධ පරිනිර්වාණයයි. අපර දෙකකට බෙදෙන මේ නිබ්බාන ධාතු සූත්‍රය සෝපාදිශේෂ නිබ්බාන අනුපාදිශේෂ නිබ්බාන කියලා දෙකක් කියනවා. හැබැයි නිවන් දෙකක් නෙවෙයි නිවනේ අවස්ථා දෙක. විග්‍රහ දෙකක්. හැබැයි මේ විග්‍රහය දෙන්නෙම රහතන් වහන්සේ පුද්ගලයා. පුද්ගලයා ඉන්නේ කාටද? මට. ඒ කියන්නේ ලෝකෙටයි මේ කියන්නේ. ඒ සූත්‍රෙම ඊට කලින් නිවන කියන එකේ කිසිම කතාවක් යෙදෙන්නේ නැහැ කියලා විස්තර කරලා තමයි ওই ටික කියන්නේ. නිවන කියන්නේ කිසිම විදිහකට අපි දන්න විග්‍රහයක් යෙදෙන්නේ නැහැ කියන එක ගොඩාක් විස්තර කරනවා. එතකොට ඒක දැක්ක කෙනාටයි අර කතාව කියන්නේ. ඒ කියන්නේ මේ ඒක ලෝකෙට කරන කතාවක්. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවොත් මම කියලා කතා කරනවා. ඒකෙන් කියන්නේ නේ මම කියන කෙනෙක් හිටියා කියන එක නෙමෙයි ලෝකෙට කතා කරන්න බෑ. ඉතින් මම නැතුව. මමයි ලෝකෙ දෙයකයි තියන්නේ බෑ කතා කරන්න. වචන ඔක්කොම ලෝකෙට අයිති. කතාව කියන එක ලෝකෙට අයිති. මේ රහතන් වහන්සේ කතා කළත් ලෝකේ දේවල් නේ ව්‍යවහාරය එන්නේ. ලෝකෙ මට්ටමේ දෙයක් කතා කරනකොට ඒක කතා කරන්නේ. ඔව්. හැබැයි මේ දර්ශනය කියනකොට මාර්ග කෘත්‍ය කියනකොට ඒක වෙන කතාවක්. ඒකට ලෝකේවා අයිති නෑ. අපි ලෝකේවා අයිති කරලා ගලපන්න ගියාම තමයි ඔය වගේ මතවලට යන්නේ. ලෝකයයි ලෝකෝත්තරයි කියන දෙපැත්තම එකක් කරගෙන ඉන්නවා. එකක් කරගෙන. එහෙම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ නැත්නම් අර කියනනේ මට ශාක්‍ය දේශයෙන් ඉන්න හුලඟස් සැපයි කියලා. ඒකට බුදුහාමුදුරුවෝ මට ඉන්නවනේ. ඒකයි. ඊට පස්සේ සුබමානවකයා හම්බුනහම කියනවනේ මම නාග කියලා කියනවා මම බුද්ධ කියලා අර එයා hina වෙලා ගියා කියනවා. ඉස්සෙල්ලම් පස්වග දවසට බණ කියන්නේ. බුද්ධත්වයෙන් පස්සේ අර පස්වග දවස හොයන්න යනකොට ඔබ මිනිස්සෙක් දැහුවහන් නෑ. දෙවියෙක්ද නෑ. මාරයෙක්ද යක්ෂයෙක්ද නාගයා මොකක්වත් නෙමෙයි. එහෙනම් කවුද? ඒකට මොකද්ද බුද්ධ කියලා හරි මොකක්ද කියනවා මම නාග කියනවා මෙහෙම කියනවා මෙහෙම කියනවා. ඒකට මම ඉන්නයි. ඔව් ඒ කියන්නේ ලෝකයා. ලෝකයාට කියන්න ඕන. ලෝකයා මට එහෙම කියනවා. ඔව්. ඒ කියන්නේ ලෝකයාට ඉන්නවනේ කෙනෙක්. මේ දැක්ම තුල කෙනෙක් පිහිටන්න පුළුවන්ද? කියන්නේ මේ ලෝකයේ අදහසක් ගාවන්න බෑ කියන්නේ ඒකයි මේ දර්ශනය. ලෝකය කියන්නේ අසත්‍යයක්. ඒක ඉන්න අයට ඒකෙන් කතා කරලා ඒකෙන් මිදෙන හැටි තමයි පෙන්වන්නේ. හෙතර වෙන හැටි. ඔන්න ඔය දැක්ම ඇති කරගන්න ඕනේ. අපි ඔන්න ඔතන පිරිසිදු වුණ නැත්නම් අපි කොහෙන් හරි ආයේ කොහේ හරි නිකන් ගැට ගහ ගන්නවා මේකයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා. අර ඊතර වෙන පැත්ත මග ඇරෙනවා. දැක්මකට දෙන්නේ නේද? දැක්මකට එන්නේ. තථාගතයෝ මඟ පෙන්වන්නා විතරයි තම තමන්ම උත්සාහවත් වෙන්න කියලා කිව්වේ ඔය දැක්ම හදාගන්න වෙන්නේ. මේ කිච්චනාතප්පං අසතව තථාගතයෝ. තව තැනක තියෙනවා අර මජ්ජේ මන්තාන ලිප්පති කියන්නේ මේ මැද තෙවරෙන්නත් එපා කියලා කියනවා. ඔව්. ඔය එහෙම තියෙනවා. ඊට පස්සේ දාරුචීරියටත් කියන එක නෙවෙයි හිතන්නේ උරන්න නවුබේ මන්තරේ දුක්ඛ කන්දන් පරිසති. ඔව්. දැන් ඒවා අපි හිතනවා අපිට තේරෙනවා කියලා. මේ රහතන් වහන්සේ කියපු කතානේ ඔය මජ්ජේ මන්තාන කියන්නේ බුදුහාමුදුරුවෝ පිටින් කියන එක අර 6 දෙනෙක් තමන්ගේ දැක්ම විස්තර කරනවා. එතන මේ මොනවද මැද තැවරෙන්නත් එපා කියන්නේ අර ඇත නැත අන්ත දෙකෙත් නෑ මැදත් නෑ කියලා එකක්. ඔව්. දැන් අපිට නිකන් තේරෙන්නේ ඇත කියන එක අල්ලගන්නෙත් නෑ නැත කියන එක අල්ලගන්නෙත් නෑ මැද තැවරෙන්නෙත් නෑ කිව්වහම අපි දැන් අර ලෝකේ දෙයක් එක්ක ඕක බලනවනේ. උපේක්ෂාවෙත් නෑ කියලා නේද? එතකොට කොහෙද ඉන්නේ කියලා. ඔව්. ඔය කතාව තේරෙන්නේ දැන් මේ ලෝකය කියන්නේ අසත්‍යයක් කියන තැනින් හෙව්වොත්. ලෝකය කියන්නේ මැජික් එක. මැජික් එකේ ඇත්ත දකිනකොට මැජික් එකක් කියලා එකක් පිළිගනවාද? දැන් අන්ත කතා කරන්න පුළුවන්. මැදක්වත් ඇවරෙන්න පුළුවන්ද?
ඔය දර්ශනයේදී ඔක ලස්සනට පේනවා. ඔය දැක්මට එන්නේ නැතුව මොන විදිහට ගැලපුවත් කොහෙන් හරි අහුවෙලා. නෑ වචන තිබ්බට ඒ වගේ දැන් අපි ගන්න පැත්ත හරියට දන්නේ. දැන් අපි අරගන්නේ ගොඩක් වෙලාවට ලෝකෙටම ආයෙත් අරගන්නේ ලෝකේ විදිහටම. ඇත දැන් ඔන්න නැති හින්දා ඇත කියන්න බෑ. ඇති හින්දා නැත කියන්න බෑ. ඔහොමනේ අපි ගලපන්නේ. ඕක එනවා අර කච්චානගත සූත්‍රයේ ලෝක සමුදයංකෝ කච්චාන යථා භූතං සම්‍යක්පඤ්ඤාය පස්සතු. ලෝකයේ සමුදය වෙන හැටි සම්‍යක්පඤ්ඤාවෙන් දැක්කොත් යා ලෝකේ නක්තිතාසාන හෝති. මේ ලෝකේ නැත කියන්න බෑ කියලා අපිට හිතෙනවා. එහෙම නෙමෙයි වෙන්නේ. සමුදය දකිනකොට නැත කියන එකට අර්ථයක් නැති වෙනවා. නෑ කියලා අපි අර්ථයක් තියනවනේ. ඒක තියෙන දෙයක් නැති වුණානේ. අන්න ඒ අර්ථේ පිහිටන්නේ දැන් තියෙන දෙයක් කියන එකට යන්න බෑ. දැන් නැහැ කියන්න තියෙන්නේ බෑ. ඉතින් නැත කියන වචනේ අර්ථයක් නැති වෙනවා. මේ ලෝකේ නැති කියලා එකක් තිබුණා නම් සානහෝති ඒක පිහිටන්නේ. නැති වුණ දේ නෙවෙයි. නැත කියන කතාව පිහිටන්නේ. ඒක දාන්න දැනක් නෑ. නැත කියන එක ලෝකේ කතාව. නැත කියන එකට තේරුමක් නෑ. අර්ථයක් නැති වෙනවා. ඒක සානහෝති කියනවා. ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නේ වැරදි වෙනවා. ප්‍රශ්නේ වැරදි වෙනවා. අපි නෑ කියලා ගලපලා තියෙන්නේ තියෙන හින්දා. තියෙන හින්දා නෑ කියන්න බෑ. සාපේක්ෂ. ඒ ලෝකේ කතාව. මේ බුදුහාමුදුරෝ කියන්නේ ඒකයි. අර සත්‍යයේ ඉඳන් කතා කරනකොට ඕව අදාළ නෑ. නෑ කියන එක අදාළ නෑ. ඔයා ඉන්න තැන මිරිඟුව නෑ නේද කියලා කෙනෙක් අහනවා. ඔයා ඉන්නේ මිරිඟුවේ නේද? දෙකම අදාළ නෑ. මොකද්ද ඔය මිරිඟුව කියන්නේ? එච්චර. මොනවා ගැනද ඔය කියවන්නේ? ප්‍රශ්නේ වැරදි. තියනවාද කියලා හුවත් ප්‍රශ්නේ වැරදි නැද්ද කියලා. එතකොට පේනවා නේද? ඒක යෙදෙන්නේ නැහැ කියලා. ඒකට ඇත්ත නැත කතාව අදාළ නැහැ. ඒව නැති වෙනව නෙවෙයි. අදාළ නැති වෙන මට්ටමකදී තමයි මේ දැක්ම අහුවෙන්නේ. මේ දැක්ම තුල තමයි ඒ කියන ටික තේරෙන්නේ. නැත්තම් අපි ආයේ ඒක ගලප ගන්නවා අපි දන්නේ නැහැ. අර ලෝකෙට ගලපනවා කියන්නේ. ගලපගෙන ඔන්න මන් දහම දන්නවා කියලා නිකන් කියන්නේ. එතකොට ඒ දැක්ම එකයි මේ දැක්ම පිරිසිදු වෙනකන් දහම හොඳට හොයන්න ඕන විමසන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. දැන් අපි කරලා තියෙන්නේ හැම තිස්සෙම ලෝකෙ මොකක් හරි අපි දන්න එකකට දහම ගලපලා. ඕක කරන තාක්කල් දහම ඇහෙන්නේවත් නැහැ. ඒ කියන්නේ දහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියන වචනේ තමයි බුදුහාමුදුරුවෝ දාලා තියෙන්නේ. ඒ කියන්නේ දහම අහන්න සුදුසු මනසක්වත් අපට නැහැ. මේ ලෝකය කියන එක අසත්‍යක්මයි කියලා දැකලා අසත්‍ය ජීවත් වෙන්න බෑ කියන තැනට එනකන් දහම ඇහෙන්න සුදුසු නැහැ. නැත්තම් අර කියන එක ටක් ගාලා අපි දන්න එකකට ගලපනවා. මේකයි. කියන්නේ මෙහි සම්පූර්ණයෙන් අතහැරෙන්න ඕනද? අතහැරෙන්නම ඕන. ගැලවෙන්න ඕනේ තියෙනවා. තමන්ගේ තියෙන මත ඔක්කොම පැත්තකට දාන්නම ඕන. එතකොට නේ ඉතින් තමා කියන එක යෙදෙන්නේ නැති. අපේ අදහස් දාපු ගමන් ඉතින් මම ඉන්නවා. එතකොට අපේ සංකල්ප එකතු වෙන්නම බෑ. හරියට දහම එනකොට අනුගත වෙනකොට. අපි මේ ආයතන වලට අහු වෙන එකක්වත් ඇත්ත නෙවෙයි. අපි දන්න ඔක්කොම ආයතන වලට අහු වෙනවා. ඒවා එකක්වත් ඇත්ත කරන්න බෑ කියන නුවණක්. ඒ නුවණ කියන්නේ ඉස්සෙල්ලා අර මැජික් එක කියලා වගේ නේද? අපිට හම්බ වෙලා ඒ වුණාට ඕක විය නොහැක්කක් කියන දැක්. තියෙන දෙයක් නෙමෙයි. මැජික් එකක්මයි. මැජික් අර ඉරේ එළිය අපිට හම්බෙනවා දැන් මේ ඉරේ එළිය වැටලා තියෙනවා. අපි හිතනවානේ මේ ඉරේ එළිය තමයි දැන් මේ අර්ථ තියෙන්නේ. හැබැයි අර දැන් අර ওই විද්‍යාවෙන් කියන විදිහට දැන් මීට විනාඩි 8යි තත්පර 20කට කලින් ආපු එළියක් නෙමෙයි දැන් අපි ළඟ තියෙන්නේ.
ඒ කියන්නේ අපි තරුවක් දකිනකොට ඒක විනාශ වෙලා අවුරුදු ගාණක් ගිහින්. ඔව් අර හොරායන් අවුරුදු ගාණක් යනකොට මේ එළිය මෙහාට එන්න. අවුරුදු 3040ක් යනවලු අර හොරායන් තාරකාරාසියේ තරුවකින් මෙහෙට ගියේ. ඔව්. එතකොට එක්කෙනෙක් ඉපදුනොත් අපි මෙහෙ දකින්නට අර ළමයෙක් ඉපදුනා කියලා එයා ඉපදිලා මැරිලා ගියේ. ඔව්. අවුරුදු 100ක් විතර ඉන්න කෙනෙක් ඉපදුණු ආයුෂ 100යි. මොකද 3040ක් යනවනේ මෙහාට එන්නේ. ඔව්. දැන් ඒකත් උදව් කරගන්න පුළුවන්. දැන් අපිට ඇහැට නේ එළිය පේන්නේ. අපිට ඇහැට පේන්නේ ඇත්ත නෙවෙයි කියලා. ඔව් වර්ණ සටහන. ඒ වර්ණ සටහන වෙනුණාට දැන් අපි පිලවදින්ක කවුද? ඇරලා තියෙන්නේ. ඔව් මම මේක ඇල්ලට යන දෙයක්. අපි එතකොට ඒ හිතන ඒ අපිට හිතන්න පුළුවන් මට්ටම බුදුදහම කියන පැත්ත පලාතක නැහැ. මම ටිකක් ගහන්න. ඔක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් අපි ඔය කාලෙට දාලානේ හිතන්නේ. මෙච්චර කාලයක් ගිහින් මේක මෙතෙන්ට එන්නේ. එතකොට ආයි ලෝකයෙන් අපි හිතන්නේ. ලෝකෙමත් ඉන්නේ. ඔව්. ඊතර වෙන පැත්ත නෙවෙයි. ආයි අපි හේතුවක් හොයාගෙන මේක බොරුයි කියනවා. දැන් අපිට තරුවක් කියලා හම්බ වුණානේ. අපි ඔක බොරුයි කියන්න හේතුවක් හොයා ගන්නවා කාලයට දාලා. ඒ කියන්නේ බොරුයි කියන්න හේතු හොයන්නේ ඇත්ත කියලා පිළිඅරන්නේ. යමක් කරගෙන ඒක බොරු කරන්නයි හදන්නේ. ඕක නෙවෙයි බුදුදහමේ පෙන්නන්නේ. යමක් උනේ ඇයි? තරුවක් කියන කතාව ආවේයි. අන්න එතනම මුලාව. තේරුණා? මේ ලෝකේ සකස් වෙන තැනම මුලා වෙලා. කියන බව දකින්න තියෙනවා. පටන් ගන්න තැනම වැරදිලා. ඕවට අදාළ මේ ඉතින් ඒ සාකච්ඡා අහන්න තමයි මේ අර ඉතින් නොදන්න පැති ඒ කියන්නේ මේ හිතපු නැති පැති මතුවෙන්නේ. ඒකත් එහෙම දැන් අපි හිතාගෙන ඉන්න එකක් හරියද වැරදිද කියලා අන්න හරි. මේවයි අඩුපාඩුත් පැහැදිලි වෙනවා. ඒක තමයි මේ බණ අහන්න සාකච්ඡා කරන්න කියන ඒවා මංගල කරුණු කියලා කියන්නේ. තනියම හොයලා යන්න බෑ මේක. හරි තේරුම් ගත්තා නම් ඒක ආයි දාන්න ඕන සාකච්ඡාවට. දන්න අයත් එක්ක හොයන අයත් එක්ක. ඒකේ අඩුගත්තේ වෙනවා අහුවෙන්නේ එතකොටනේ. නැත්තම් අපිට හිතුන එකම හරි කියලා අපි ඉන්නවනේ. හරිද මේව සත්‍යං කියන එකට දන්නේම නැතුව යනවා. මේකමයි ඇත්ත. ඒකට ගියොත් දහම ඇහෙන්න තියෙන හැකියාවත් වහගන්නවා. කියලා ඒ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඉත මේව සත්‍යං මේකමයි ඇත්ත. මේකට කියන්නේ මෝගමඤ්ඤ. ඒකට ගියොත් දහම ඇහෙන්නේ නැහැ. ඒකට අපිට මේකයි ඇත්ත කියලා කොතනවත් බාර ගන්න, එතන läග ගන්න විදිහක් නැහැ. මේ දහමේදී. ඇත්ත දැන් බුදුහාමුදුරුවෝ කියන ඇත්තට කිට්ටු වෙනකොට ලෝකේ බොරු කියන එකමයි පේන්නේ. අපේ මට්ටමට ගෝචර වුණේ ඔක්කොම නිකන් සුන්දත් දුල්ලි වෙනවා. මේ අසත්‍යයක් මතමයි. මැජික් එකක්ම. දැන් මුලින් මේ දැනගන්න ඔක්කොම මැජික් කියන කතාව ඇහෙනවා. විඥානයේ මායාකාරය. විඥානය කියන්නේ මේ දැනගන්න ගතිය. මොනවාම හරි දැනගත්තා නම් ඕක ඇත්ත නෙවෙයි. අසත්‍ය. ඒ කිව්වට අපිට ඒක අසත්‍ය හම්බ වෙලා නැහැ නේ. ඉතින් හොයන්න ඕනේ. ඇයි කොහොමද මේක බොරු වෙන්නේ? මේ තියෙනවා. කොහොමද බොරු වෙන්නේ? නැත්නම් ඇතුළ පිළිගන්න ඇතුළ එහෙම පිළිගත්තත් වැඩක් නැහැ. ඒතකොට දෘෂ්ටියක්. අවබෝධය පිළිගන්න. අවබෝධයක්ම දැක්මක්ම වෙන්න ඕනේ. එතකන් මේ ලොකු විමසීමක් කරන්න තියෙනවා. මේ විමසීමේ ඉන්න එක තමයි ඇත්තටම නිකන් අවදිමත් භාවයකින් මේක විමස ඉන්න වෙනවා. ඒකට විමසන්න දෙයක් තිබුණොත් නේ විමසන්නේ. දැන් විමසන්න දෙයක් තියනවා කියන එක තමයි දැන් මොන ගෝචරත්වයේ ගත්තත් ලෝකෙනේ. මොන ආයතනෙන් මොනවද දැනගත්තත් ලෝකෙනේ. ඒ ඊතර වුණා කියන්න බෑනේ. දැනගත්තු දේත් තියනවා දැනගත්තු මමත් තියෙනවා. නේ ඒක ලෝකේ. එහෙනම් එතන හොයන්න තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන පැත්තක් එක්ක හොයන්න තියෙනවා. ඒ කියන්නේ අපිට මැජික් එක කියලාවත් නිකන් පෙනිලා නැහැ.
මැජික් එකක් කියලා දැනගත්තොත් ඕක කළේ කොහොමද කියලා නිකන් හොයන්න ඕන ගමක් එනවා. මැජික් එකක් කියන එක නිකන් ඇහිලවත් තිබුණොත් අපිට ඇත්තම වුණාට තව ටිකක් හොයලා බලන්න ඕන. මේක උනේ කොහොමද? මේක උනේ කොහොමද කියලා හොයන්න ඕන. ඒක ඉතින් ටිකෙන් ටික තමයි Tamanට පේන්නේ අර සියුම් වෙවි යන්නේ. ඉස්සෙල්ලා නොපෙනුන ඒවා පේන්න ගන්නවා. දැන් මං කිව්වේ අර මතකද හැමතිස්සෙම කියන මේ ශරීරය තියෙන බව හම්බ වුණේ කොහොමද බලන්න. මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නවා කියලා දන්නේ කොහොමද? නේද? මේ වෙලාවේ මගේ කකුල පොළවේ ගැටිලා තියෙනවා කියලා දන්නවනේ. නේද? මේ බලහසල කොහොමද බලන්න මේ දැන් ඒක දිහා බලාගෙන නෙමෙයි. කකුල පොළවේ තියනවා කියලා දන්නවනේ. කොහොමද දන්නේ? දැනෙන හින්දානේ. දැනීමකින්නේ. දැන් හොඳට බලන්න ওই දැනීම දිහා බලන්න එතන කකුලක් තියනවාද? කකුලක් කියලාද දැනෙන්නේ? පොළවක් කියලාද දැනෙන්නේ? ඒ දැනීම් ගතිය තියනවාද ඒවා? දැනෙන ස්වභාවය කකුලක් නෑ පොළවක්. අන්න හරි. දැනෙන ස්වභාවය ඒක නෑනේ. කකුල බිම ගෑවිලා තියෙන එක දැනෙනකොට පොළොව දැනෙන්නෙත් නෑ කකුල දැනෙන්නෙත් නෑ. ඒතර අතරමැද මොකක් හරි තමයි. දැනීම දැනෙනවා. කකුලකුයි පොළොවකුයි පේන්නේ කොහොමද අපිට? අපි අහක බලාගෙන හිතනවානේ මගේ කකුල පොළොවේ ගැටිලා තියෙනවා කියලා. ඒ චිත්‍රේ නිකන් හිතට පේනවා නේද? කකුලක හැඩයකුයි පොළොවක හැඩයකුයි. ඒක හිතට නේද පේන්නේ? මේ අහක බලාගෙන නිකන් බලන්න. මගේ කකුල පොළොව. ඔක්කොම ටික අර චිත්‍රේ තියෙනවා නේද? නිකන් සටහන. ඔය පේන එක. දැනීම තියෙන තාක්කල් නේද ඒ ටික පෙන්වන්නේ. නේ දැනීම නිසා නේද ඒ ටික හැදෙන්නේ. දැනීම නොතිබුණා නම් පේන්නේ නැතුව. එහෙම කතාවක් නෑ. දැනීමට නේද ඉපදිලා තියෙන්නේ. දැන් හොඳට බැලුවොත් එයි දැන් සක්මන් කරනකොට එහෙම ඔක බලන්න. කකුල දිහා බලාගෙන නෙමෙයි පොඩ්ඩක් ඉස්සරහා බලාගෙන විදිනකොට කකුල පොළවේ ගැටෙනවා කියලා හොඳට දන්නවා. කොහොමද දන්නේ කියලා හොයන්න ඕන. මේ දැනගත්තු එක කොහොමද දැනගත්තේ? දැනීම විතරනේ. දැනීමනේ අත්දකින්න. ඕකෙන්ද කකුලක්, ඕකෙන්ද පොළොවක්. හිතම අවලා දීලා කොහොම හරි. නේද? අපිව දැනුවත් කරලා. එතකොට දැනුවත් උන බව ඇත්තද? දැනුවත් උනාගෙන විඥානේ තමයි වැඩේ කරලා තියෙන්නේ. නේද? බුදුහාමුදුරන්ගෙන් කියන විඥානේ මායාකාරයා. දැන් මැජික් එක ඇත්ත වෙලා නේද අපිට? මැජික් එකක් කියලාවත් දන්නේ නැහැ. මැව්වා කියලා දන්නේ නැහැ. කකුල කියන්නේ පොළොව කියන්නේ මේ පේන එක. ඒක තියනක් දැනීම. දැනීමේ නැහැ. නේද? ඊළඟට අනිත් පැත්තට බලන්න ඕන. ඒක පැත්තක් නේ. කකුලයි පොළොවයි නැත්තම් දැනෙන්න පුළුවන්. නෑ. ඒක දෙපැත්තට සදා බලන්න ඕන මේක. නම් මේක වෙන්නේ කොහොමද මේ? අන්න එතකොට පේනවා අර විය නොහැක්කක් වෙනවනේ. අපිට ඇත්තනේ. විය නොහැක්කක් වෙනවා. කකුලයි පොළොවයි තියෙන්න ඕන දැනෙන්න. ඒ දැනීම නිසාලු අපිටම පේනවා. කකුලයි පොළොවයි කතාව ආවේ දැනෙන හින්දා. ඒ දැනුනේ කොහොමද? දැනෙනවා කියලා දැනගත්තේ කොහොමද? මම ඔන්න ඔය දැන් ඔහොම විමසනකොට තමයි අර මැජික් බවවත් අහුවෙන්නේ. කියන්නේ නොහැක්කක් වෙලා කියලාවත් නුවණක් එනවා. මේ කොහොමද කියලා පස්සේ හොයාගන්න ඕන.
ඉස්සෙල්ලා නුවණක් එන්න ඕනේ මේ මැජික් ෂෝ එකක් බලනවා කියලා නුවණ එන්න එපා ඉස්සෙල්ලා. ඊට පස්සේ මැජික් එක කරන හැටි හොයන්න. අපි මුලින් ඒකවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ කියන්නේ මායාවක් කියන එකවත් අපි දන්නේ නැහැ. ලෝකේ ඇත්තක් කියලානේ අපි ඒ මට්ටම අශෘතවත් කියන එක. ශ්‍රුතවත් වෙනකොට ඒ කියන්නේ බුදු කෙනෙක් කියන එක ඇහෙනකොට නිකන් 아무තු විදිහේ නිකන් දැක්මකට එනවා. ඊළඟට හොයන්නේ කොහොමද මෙහෙම වෙන්නේ? කොහොමද මෙහෙම වෙන්නේ? කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ මැජික් කාර්යය කොහොමද මැජික් එක කරන්නේ? කියා හොයනවා. ඒකට දැන් අපේ ශරීරය හම්බ වුනේ මේ වාඩිලා ඉන්න පුටුව හම්බ වුනේ කොහොමද කියා ඒ කියන්නේ දැනගන්න හැම එකම නිකන් බලන්න ඕන. කොහොමද දැනගත්තේ? මොකද මේ ලෝකයේ හැම දෙයකටම බුදුහාමුදුරන්ගේ ධර්මයේ පොදුයි. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ඒක අයිති නොවන එකක්වත් නෑ මේ ලෝකේ. සබ්බ සංකාර සමතෝ කියලා කියන්නේ සබ්බූපදී ඒක යන්නේ නිවන. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාන. ඒ නිවන ගැන කියන්නේ. දැන් මේ කියන්නේ සෝවාන් වෙන එක දැක්ම. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ සෝවාන් වෙනකොට ආපු ඥාන දර්ශන. නැත්නම් යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහාරයනකට සෝවාන් වුණ එක නෙවෙයි. රහත් වුණා නෙවෙයි. ඒතර ඒ සෝවාන් වීම ගැන කියපු තැන් ටිකෙන් තමයි අපි බලන්නේ. ඒක නිවන නෙවෙයි. හැබැයි දැක්මක් එනවා. මැජික් එකක් කියලා දැක්ක එනවා විතරක් මැජික් එක වෙන හැටි අහුුනේ නැහැ. දර්ශනය පිරිසිදු වුණාට ඊතර උනේ නැහැ, මිදුනේ නැහැ. අනිත් පැත්තට හැරුණා විතර ආශ්‍රවේශය කරන්න සුදුසුකම ලැබුවා. පටිසෝතගාමී මාර්ගේ පටන් ගන්න සුදුසුකම ලැබුවා. ආශ්‍රවේශය කරන්න සුදුසුකම ලැබුවා. දර්ශනේ පිරිසිදු වෙනකොට. කියන්නේ සම්මා දිට්ඨිය එනකොට ඒ මාර්ගයේ පටන් ගන්න සුදුසුකම. සෝත ආපන්න සෝතයට වැටෙනවා. නිවන කරා යන ප්‍රවාහයට වැටෙනවා. ආර්ය මාර්ගයට වැටෙනවා කියන්නේ ආර්ය දර්ශනයේ ඇති වෙන එක. නිවන් දැක්කා නෙමෙයි සම්පූර්ණ හරි